තථාගතයන් වහන්සේගේ ආශ්චර්ය පින්නතුනි ධර්මයේ ආශ්චර්ය මේක තරන්න බැරි කොටසක් ඇති මොනා කරන්නද පින්නතුනි අපි මේකට ආයේ මේ ભેදයක් නැහැ මම ඔය බෞද්ධයන්ට විතරක් කියලා කියන්නේ නැති හින්දා දැම්මට කියනවා මං ආණ්ඩුවට කඩේ යනවලු මේ සර්වාධිමක බෝට්ටුවක් හදන්න. හිනත් යනවා පින්නතුනි. ආණ්ඩුවටත් හිතා ගන්න බෑ මං මොකෙද්ද කියලා. මගේ හොයනවා ඉතිහාසය. හොයනකොට කත්නෝරුවෙන් එහාට යන්නේ. අර ගෙදරට තමයි උඩරින්ම යන්නේ. සමහරව කියනවා දැන් පටන් ගත්තලු දේශපාලනය කරන්න. පින්නතුනි මේකේ මැජික් එකක් නැහැ. මම මොනවා කරන්නද මේ බණවලට ආරාධනා කරනවට? අද උදේ නැගිටිනකොට 8 දිනක් විතරනේ. මේ 2028 මැයි වලට දින ගන්න ඇවිල්ලා ඉන්නේ. 2028 මේක නවදී කියලා හිතනවා. බණ අහන එක. පින්නතුනි මේ ගෞතම බුද්ධ රාජ්‍ය තුල සම්බුද්ධ ශාසනය අවුරුදු 5000ක් කල් ඉක්මව ගිහිල්ලා පවතිනවා සත්‍යයි. හෙට ඉර පායනවා ඇත්තනම් මිනිස්සු බණ අහනවනම් හාමුදුරුවෝ ඉන්නවනම් ධර්මයේ තියෙනවනම් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය ගැන ආය සැක කරන්න දෙයක් නැහැ. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය ගැන විවාද නැහැ. මේ මිනිස්සු ධර්මයේ වැළඳ ගන්නවා. දැන් මම මේ ගිරිවල මිනිස්සුන්ට ඇවිල්ලා සල්ලි දුන්නද බණක් සංවිධානය කරන්න කියලා. මේක මම කල් දාන්නත් කියපු එක. එතකොට මට තේරුණා පපෝලුත් එක ගහනවා කියලා. ඊට පස්සේ ආයෙ මේ දුන්නේ. බණක් කැන්සල් කරනවා කියපුවම 40ක් විතර එනවා පන්සලට ගමේ. ඉතින් කියනවා NGO නඩවලින් සල්ලි ගන්නවලු මම බණ කියන්නේ. අනේ පින්නතුනි. පන්සලේ සිග්නලුත් නැහැ පින්නතුනි. එන්න කියු මිනිස්සු දන්නවා පාරක්වත් මම කණ එකක්ද බොන එකක්ද කියලාවත් දන්නේ නැති මිනිස්සු හොගාලා බයිනවා. සම්බුද්ධ ශාසනයේ ශ්‍රාවකයන් වහන්සේලා හැටියට බුද්ධ පුත්‍රයෝ හැටියට භික්ෂුන් වහන්සේලා අකම්පිතයි. ඒ නිසා තරුණ මහත්තුරුන්ට මම කරන යෝජනාව අනේක පීඩා මැද්දේ කෙනෙක් මේක අනික් පැත්තට හරවන්න හදනවා නම් ඔය අපේ ගම්වල තරුණයන්ට පුළුවන් අයියේ මේක වෙනස් කරන්න. හෙට පටන් ගමු. හෙට උදේ නැගිටින්න 1000ක් දෙනා සමච්චලයට ලක් කරත් කමක් නැහැ. අපහාස එම තමයි. උදේ නැගිටලා බුදුහාමුදුරුවන්ට සුපුරුදු පරිදි වතුර වීදුරුවක් පැන් වීදුරුවක් පූජා කරන්න. බැරි වීදුරුවක කරගන්න. පොඩි වීදුරුවක් ගන්න. ඔකට පැන් ටික වක් කරන්න. අවුරුද්දට බණ 300ක් කිව්වොත් වෙනදුනේ 300 පොලේම මම මේක කියනවා.